නිරෝගීව ඉන්න අපි කොච්චර දේවල් ප්ලෑන් කරනවද නේද? හොඳ කෑම, ව්‍යායාම. හැබැයි මේ හැම දෙයකම යටින් හරිම සරල. ඒත් ගොඩක් අය අමතක කරන රහසක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමයි වතුර. හරිම සරලයි වගේ නේද? බලමුකෝ. ඔන්න බලන්න මේ ඉලක්කම 60යි 70යි අතර. මොකද්ද මේ? මේ තමයි අපේම ශරීරයේ තියෙන වතුර ප්‍රමාණය. ඔව්, ඇත්තටම අපේ ශරීරයෙන් භාගයකටත් වඩා තියෙන්නෙම ජලය. ඉතින් එතකොට හිතා ගන්න පුරවන්නේ මේක අපේ ජීවිතේට කොච්චරම වැදගත්ද කියලා. හරි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇඟේ මෙච්චරම තියෙන මේ වතුර වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නෙ කොහොමද? අන්න ඒකට උත්තර තමයි අපි දැන් හොයන්න යන්නේ. හරි, අපි මුලින්ම පටන් ගමු අපේ කන්ට්‍රෝල් සෙන්ටර් එකෙන්. ඒ කියන්නේ මොළය. බලමු වතුර අපේ මොළයටයි දවසේ වැඩ කර ගන්න ඕන ශක්තියටයි කොහොමද උදව් කරන්න කියලා. හිතලා බලන්න සමහර දවස් තියෙනා නේද මොනවත්ම මතක හිටින්නේ නැහැ. එක දෙයකට අවධානය දෙන්න බෑ වගේ. අන්න ඒකට හේතුව වතුර පොඩ්ඩක් මදි වීම වෙන්න පුළුවන්. විචලනය කියන්නේ ඒකට. ඒ වගේම තමයි දවස පුරාම ඇඟට පණ නැහැ වගේ දැනෙන එක. එයි මොකද අපේ ලේ වලට ඔක්සිජන් අරන් යන්න වතුර ඕන. වතුර මදි වුණාම ඒ ගමන හිමින් යනවා. ප්‍රතිඵලය අපිට මහන්සි. අනික තමයි නිකන් වෙන ඔළුවේ කැක්කුම. ගොඩක් වෙලාවට එක පටන් ගන්නෙත් වතුර මදිකමකින්ම තමයි. මේක නම් හොඳටම මතක තියාගන්න ඕනේ කාරණයක්. වතුර තිබහයි කියලා දැනෙනකොට ඇත්තටම වෙලා තියෙන්නේ ශරීරයේ අලාම් එක රින් වෙන එක. ඒ කියන්නේ හේයි වතුර මදි වෙලා කියලා ශරීරය අපිට කියනවා. ඉතින් අපි අර අලාම් එක වදිනකම් බලන්නේ හොඳ නෑ නේද? ඒ නිසා තිබහෙන්නත් කලින් දවස පුරාම ටික ටික වතුර බොන එක තමයි හොඳම දේ. හරි. මොළයයි ශක්තියයි ගැන කතා කළානේ. දැන් අපි බලමු ටිකක් එළියෙන් පේන දේවල් ගැන. ඒ කියන්නේ වතුර අපේ පෙනුමටයි ශරීරයේ අනිත් ක්‍රියාකාරකම් වලටයි කොහොමද බලපාන්නේ කියලා. කවුද ඉතින් ලස්සන පැහැපත් සමකට ආස නැත්තේ නේද? ගොඩක් වියදම් කරලා ගන්න ක්‍රීම් වලට කලින් අපි බලන්න ඕන සරලම දේ තමයි මේ. ඒ තමයි වතුර. හොඳට වතුර බිව්වම සමේ තෙතමනේ ඇතුලෙන්ම රැකෙනවා. එතකොට සම වියලෙන්නේ නෑ, රැලි වැටෙන එකත් අඩු වෙනවා. හරියට ඇඟ ඇතුලෙන්ම සමට දාන හොඳම මොයිස්චරයිසර් එක වගේ තමයි. ශරීරේ බර පාලනය කරගන්න උත්සාහ කරනවා නම් මෙන්න පොඩි ට්‍රික් එකක්. හරිම සරලයි. පියවර එක කෑම වේලකට විනාඩි 30කට විතර කලින් වතුර වීදුරුවක් බොන්න. ඊට පස්සේ ටිකක් ඉන්න ඊළඟට කෑම ගන්න. එතකොට මොකද වෙන්නේ? බඩ ටිකක් පිරීලා වගේ දැනෙන නිසා අපි නිකම්ම කන ප්‍රමාණය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පුරුද්දෙන් අපේ මෙටබොලිසම් එක, ඒ කියන්නේ ශරීරයේ දාහන ක්‍රියාවලියත් ටිකක් වේගවත් වෙලා මේදිය දහනය වෙන්නත් පොඩි උදව්වක් ලැබෙනවා. මෙන්න තවත් පුදුම හිතෙන ඉලක්කමක්. 80යි. 80ට 5ක් මොකක්ද මේ? මේ තමයි අපේ සන්ධි. ඒ කියන්නේ අර දන හිස් වැලමිට වගේ හෙලවෙන තැන්වල තියෙන කැටිලේජ් කියන කොටසේ තියෙන වතුර ප්‍රමාණය. හිතා ගන්නවත් බෑ නේද? ඒකෙන් 80ට 5ක්ම වතුර. ඉතින් අර 80% වතුර නිසා තමයි අපේ සන්ධි වේදනාවක් නැතුව හරියට හොඳට ග්‍රීස් දාපු මැෂින් එකක් වගේ සුමුටව වැඩ කරන්නේ. ඒ විතරක් නෙවෙයි වතුර අපේ ආහාර දිරවීමේ ක්‍රියාවලියටත් උදව් කරලා මලබද්ධය වගේ දේවල් වළක්වනවා. තව දෙයක් ඇඟට රස්නේ වුණාම දාඩිය දාලා ඇඟ නිවන්නේ කවුද? ඒත් වතුරම තමයි. හරියට අපේ ශරීරයේ එයා කන්ඩිෂන් එක වගේ වැඩ කරනවා. හරි. අපි එළියෙන් පේන දේවල් ගැන කතා කළානේ. දැන් අපි යමු ටිකක් ඇතුළට. බලමු අපේ ශරීරයේ ඇතුළේ තියෙන වැදගත්ම පද්ධතිය ආරක්ෂා කරන්න වතුර කොහොමද උදව් කරන්නේ කියලා. අපේ ශරීරය හරියට ගෙයක් වගේනේ දවස ගානේ කුණු එකතු වෙනවා. ඉතින් මේ කුණු, ඒ කියන්නේ විෂ ද්‍රව්‍ය ශරීරයෙන් අයින් කරන ක්ලීනින් සර්විස් එකේ ප්‍රධානයා තමයි වතුර. වතුර තමයි අපේ වකුගඩු හරහා ගිහිල්ලා මේ ඔක්කොම අනවශ්‍ය දේවල් ටික සෝදලා එළියට දාන්නේ. ඉතින් මේ ක්ලීනින් සර්විස් එක හරියට වැග කරන්න නම් අපි හොඳට වතුර දෙන්න ඕනේ. එහෙම කරන එකෙන් වකුගඩු ගල් හැදෙන එක වගේ ලොකු ප්‍රශ්නත් වළක්වා ගන්න පුළුවන්. හදවත කියන්නේ අපි ශාරීරියේ එන්ජින් එකනේ. ඉතින් මේ එන්ජින් එකටත් වතුර ගොඩාක් වැදගත්. ඇයි දන්නවද? වතුර මදි වුණාම අපේ ලේ උකු වෙනවා. හරියට තාර වගේ. එතකොට අර එන්ජින් එකට, ඒ කියන්නේ හදවතට ඒ උකු ලේ පම්ප් කරන්න හරිම අමාරුයි. ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒකෙන් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි හොඳට වතුර බිව්වම ලේ ගලාගෙන යන්න පහසු වෙනවා. එතකොට හදවතටත් ලේසි. ඒක අපි අපේ හදවතටම දෙන ලොකු සහනයක්. හරි. දැන් අපි දන්නවා වතුර බොන එක කොච්චර වැදගත්ද? ඇයි ඒක වැදගත් වෙන්නේ කියලාත්. දැන් තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි කොහොමද මේක හරියටම කරන්නේ? බලමු ඒ ගැන. මෙන්න හරිම සරල පුරුදු තුනක්. පළවෙනි එක අපි කලිනුත් කතා කළා වගේ තිබහෙනකල් බලන් ඉන්න එපා. ඊට කලින් බොන්න.
දෙවෙනි එක උදේ ඇහැරුණු ගමන්ම වෙන කිසිම දෙයක් කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න. ඒකෙන් මුළු රාත්‍රියේ පුරාම වතුර නැතුව හිටපු ශරීරය ආයෙත් පණ ගන්නවනවා. තුන්වෙනි එක දවස පුරාම තමන්ගේ හයිඩ්‍රේෂන් ලෙවල් එක ගැන. ඒ කියන්නේ වතුර මට්ටම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් කොහොමද අර වතුර මට්ටම ගැන බලන්නේ? මේකට ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ නෑ. හරිම ලේසි. තමන්ගේ මුත්‍රාවල පාට බලන්න. වම් පැත්තේ තියෙනවා වගේ තද කහ පාටකට තියෙනවා නම් ඒක ශරීරය දෙන සිග්නල් එක. මට තව වතුර ඕන කියලා. හැබැයි දකුණු පැත්තේ තියෙනවා වගේ ලා කහ පාටක් එහෙම නැත්නම් පැහැදිලි පාටක් තියෙනවා නම් සුපිරි. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය වතුර හරියටම ලැබිලා. මීට වඩා ලේසි ටෙස්ට් එකක් තවත් නෑ. ඉතින් මේ හැමදේම අහගෙන හිටියට පස්සේ අපි හැමෝම අපේම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මම අද මගේ ශරීරයට අවශ්‍ය ජීවය දුන්නද කියලා. මේක කරන්න බැරි තරම් ලොකු දෙයක් නෙවෙයිනේ. දැම්ම වතුර වීදුරුවක් අරන් බොන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ හරිම සරල ඒත් ඇත්තටම බලවත් පුරුද්ද අපි අදින් ධම්ම පටන් ගමුද? හැමෝගෙම නිරෝගී ජීවිතයට